ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝමම සිනමා සංචාරයෙන් අරගෙන තවත් සුපිරිම ගණයේ සිනමා අත්දැකීමකට. ඔන්න අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2024 අවුරුද්ද රිලීස් වුණු ලකී භාස්කර් කියන ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් කළොත් සල්ලි කියන්නේ ජීවිතේ හැම දෙයකටම කියන ප්‍රශ්නට අලුත් කෝණයකින් උත්තර දෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි භාස්කර්. එයා සාමාන්‍ය බැංකු සේවකයෙක්. මෙයාට ආර්ථික ප්‍රශ්න, එයාගේ පවුලේ වගකීම් සහ සමාජයේ තියෙන පීඩනයද නොමඩු ලැබෙනවා. මෙයාගේ ජීවිතේ එයා ගන්න එකම එක තීරණයක් නිසා මෙයාගේ ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහලා බලමු ඇත්තට මේ ෆිල්ම් එකේ ඉස්සරහට මොනවද සිද්ධ වෙන්නේ කියලා. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ අන්තිම තප්පරය දෙක රැඳිලා ඉන්න කියලා. අද ෆිල්ම් එක පටන් ගද්දී අපිට පෙන්වන්නේ 1992 මාර්තු මාසේ 29 වෙනිදා. මේ තියෙන්නේ මුම්බයි නගරය. මේ ඉන්නේ අපේ කතාවේ ප්‍රධාන නළුවා. මෙයාගේ නම භාස්කර්. මෙයා උදේම ඇහැරිලා ජොගින් යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙයා මේ වෙලාවේ කියනවා මුම්බයි නගරේ හර්ෂ කියලා ලොකු සල්ලිකාරයෙක් ඉන්නවා. එයා කොටස් වෙනද පුලේ ලොකු සල්ලිකාරයෙක් වගේම ධනවතෙක් කියලා මෙයා කියනවා. ඒ වගේම මෙයා කියනවා මේ කතාව හර්ෂ ගැන නෙමෙයි මම ඔයාලට කියන්නේ මම ගැන කියලා මෙයා කියනවා. ඉතින් ජොගින් ඉවර වෙලා ආපහු ගෙදරන අතරමඟ ඉඳපු භාස්කර් හොයාගෙන මෙතනට CBI නිලධාරීන් කීප දෙනෙක් මෙනවා. ඇවිල්ලා එයාලා භාස්කර්ව බැංකුවේ අපරාධයකට සැකයි කියලා බැංකුවට එක් කරගෙන යනවා. ඉතින් මෙයා මෙහෙම එක් කරගෙන යන්නේ බැංකුවේ විමර්ශනයකට. මෙයාලා භාස්කර් එක්ක බැංකුව ඉස්සරහට ගියාම එතනින් ඉඳපු සිකියුරිටි කෙනා භාස්කර් ඉන්නවා දැකලා මේ බැංකුව ඕපන් කරලා දෙනවා. මේ බැංකුව තමයි ඉතින් මුම්බයි නගරේ තියෙන මගධා බැංක් එක. මේක තමයි භාස්කර් සේවය කළේ. මේ වෙලාවේ මෙතනින් ප්‍රධාන CBI නිලධාරියා එයාගේ යටතින් අනිත් සේවකයන්ට මේ භාස්කර්ගේ ඔක්කොම බැංක් ස්ටේට්මන්ට් ටික අරගෙන චෙක් කරන්න කියලා කියනවා. භාස්කර් එහෙම කරන්නේ ඇයි කියලා අහද්දී අර CBI නිලධාරියා කියනවා ඔයාට විරුද්ධව චෝදනාවක් තියෙනවා. ඔයාට තියෙන චෝදනාව තමයි ඔයා මේ බැංකුවේ මුදල් අවභාවිතා කරලා තියෙනවා කියන එක. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා භාස්කර්ට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක අරන් තියන්නේ භාස්කර්ගේ වයිෆ් සුමති. ඉතින් මේ සුමති කෝල් එකක් අරන් කියන්නේ ගෙදරටත් CBI නිලධාරීන් ඇවිල්ලා ඒගොල්ලෝ මේ ඔක්කොම අවුස්සනවා කියලා. එතකොට ඉතින් භාස්කර් කියනවා එයාලා ඇවිල්ලා තියන්නේ එයාලගේ රාජකාරිය කරන්න. එයාලට එයාගේ ජොබ් එක කරන්න දෙන්න. ඔයත් එක්කට සපෝට් කරන්න කියලා කියනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ එක පාරටම කරන්ට් එක යනවා. ඔන්න මේ වෙලාවේ භාස්කර් එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. සීන් එක මෙහෙම කට්ලා අතීත ෆ්ලෑෂ් බෑක් එකකට යනවා. මෙයාගේ සම්පූර්ණ නම තමයි භාස්කර් කුමාර්. මෙයා වැඩ කරන්නේ බොම්බයි නගරයේ තියෙන මගධා බැංක් එකේ. මෙයාගේ පඩිය රුපියල් 6000යි. හැබැයි මෙයා දැනටමත් බැංකුවට රුපියල් 36000ක් ණයයි. ඉතින් මෙයා තමයි බැංකුවේ ඉන්න හොඳම සේවකයා. මෙයා බැංකුවේ හැමෝමත් එක්කම සුවදශීලීව කතා බහ කරලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කෙනෙක්. ඔන්න අපිට පෙන්නනවා භාස්කර්යාගේ මැනේජර්ගේ රූම් එකට යනවා. මෙයා ටිකක් බයෙන් තමයි මේ මැනේජර් ගාවට යන්නේ. මොකද මෙයා මොනවා කියයිද කියලා භාස්කර් දන්නේ නැහැ. ඇතුළට ගියාට පස්සේ ඉතින් එයා ගැන හොඳ මැනේජර් භාස්කර්ට කියනවා. එතකොට දැන් ඉන්නේ ඇසිස්ටන්ට් මැනේජර් ළඟදී රිටයර් වෙන්න තමයි ඉන්නේ. ඉතින් මේ තනතුරට භාස්කර්ගේ නමත් ඉදිරිපත් කරනවා කියලා තමයි මැනේජර් මේ වෙලාවේ භාස්කර්ට කියන්නේ. ඉතින් මේ තනතුර බලාපොරොත්තුෙන් භාස්කර් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මේ තමයි නාරායන් සර්. මෙයා කොහොම චරිතයක්ද කියනවා නම් ඉතින් මෙයා පරක් වෙලා වැඩට ඇවිල්ලා ඕෆ් වෙන වෙලාවටත් කලින් ඉක්මනට ගෙදර පයින් කෙනෙක්. මෙයා තමයි මේ මගධා බැංක් එකේ මුදල් සේප්පුව බාර වෙන්නේ. භාස්කර් ඉතින් මේ බැංක් එකේ කැෂියර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් භාස්කර් හැමදාම උදේට හවසට මේ නාරායන් සර් එක ගිහිල්ලා මේ මුදල් තැන්පත් කරලා තියෙන සේප්පුව වලින් එදා දවසේ ගනුදෙනු වලට ඕනි කරන මුදල් ප්‍රමාණය අරගෙන පොතක සටහන් කරලා තමයි එන්නේ. මේ ෆිල්ම් එකෙන් අපිට පෙන්වන්නේ 1988 වෙන සිද්ධියක්. කොහොමද ඉතින් ඒ කාලේ කම්පියුටර් සිස්ටම් මේ මෙච්චර හොඳ තත්ත්වෙ තිබ්බේ නැති නිසා මෙයාලා එයාලගේ එදිනෙදා ගනුදෙනු පොතක සටහන් කළා තමයි මාසේ අන්තිමට කම්පියුටර් වලට ඇතුළත් කරන්නේ. ඔන්න එදාත් ඉතින් සුපුරුදු පරිදි නාරායන් සර්ට කලින් ඕෆ් වෙන්න ඕන වෙලාව සේප්පු යතුර භාස්කරට දීලා කියනවා හවසේ යද්දී ඔයාම සේප්පුවට සල්ලි දාලා යන්න කියලා. ඉතින් මෙන්න මේ දෙන්න තමයි මේ බැංකුවේ ප්‍රධානියෝ දෙන්න. පහුගිය අවුරුදු 3 කාලයේදී භාස්කර් තමයි මේ මගධා බැංක් එකේ ඉඳපු හොඳම සේවකයා බවට පත් වෙලා තියෙන්නේ. ඒකට යාට සහතික වගේම කුසලානත් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි භාස්කර් දවස් ගානේ මොටිවේට් වෙන්නේ. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ මේ මගධා බැංක් එකේ තියෙන කාර් එකක්. ඉතින් මේ කාර් එක තමයි භාස්කර්ගේ ඩ්‍රීම් වෙහිකල් එක. මේ කාර් එකෙන් මේගොල්ලෝ බැංකුවට පවරාගෙන තමයි තියන්නේ. ඒකේම කරලා තියන්නේ එක පුද්ගලයෙක් එයාගේ ණය පැහැර හැරියා කියලා. ඉතින් භාස්කර්ගේ හිණය තමයි මේ කාර් එක මිලදී ගන්න එක. හැමදාම භාස්කර් මෙතෙන්ට ඇවිල්ලා ඒක දිහා බල ඉන්නවා. ඔන්න මේ වෙලාවේ මෙතෙන්ට කෙනෙක් ඇවිත් කියනවා ඔය කාර් එකව ගන්න කලින් බැංකුවේ තියෙන ණයට ගෙවලා ඉන්න කියලා. මෙයාගේ නම සාම්බා. සාම්බා කියන්නේ භාස්කර්ගේ හොඳම යාළුවා. මේ දෙන්න පොඩි කාලේ ඉඳන් එකට තමයි ඉගෙනගෙන තියෙන්නේ.
කියන්නේ 10 වසර විභාගේ පාස් වෙලා භාස්කර මේ බැංකුවේ කැෂියර් කෙනෙක් විදිහට වැඩ බාර ගත්තා. එතකොට ඉතින් සම්මා එක්සෑම් එක ෆේල් වෙලා මේ බැංක් එකේම පියන් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා. භාස්කර් බැංකුවේ වැඩ ඉවර වෙලා ආවට පස්සේ තා පොඩි සයිඩ් බිස්නස් එකක් කරනවා. ඒ බිස්නස් එක තමයි මේ බැංකුවට චෙක් තැන්පත් කරන්න එන කට්ටියගේ ෆෝම් ටික ෆිල් කරලා දෙන එක. මෙයා මෙහෙම උදව් කරලා ඒගොල්ලොන්ගෙන් පොඩි ගාණක් ගන්නවා. ඔන්න එදා දවසේ එයාගේ අන්තිම කස්ටමර් උනේ ඇන්ටනි කියලා කෙනෙක්. මෙයා හොඳට මතක තියාගන්න. මෙයා මේ කතාවේ ගොඩක් වැදගත් චරිතයක්. මෙයා ඉතින් මෙතෙන්ට එන්නේ මේ බැංකුවෙන් ලෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින්. ඒ ගාණ රුපියල් ලක්ෂ 2ක්. හැබැයි එයාට ඒ වෙනුවෙන් ඇපේට තියන්න තරම් දෙයක් තිබුණේ නැහැ. එයාගේ බඩු වගේක් වරා හිර වෙලා තියෙනවා. ඉතින් එයාට ඒ බඩු ටික ක්ලියර් කරගන්න තමයි මේ සල්ලි ඕනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ලියකියවිලි ටික පෙන්නුවත් භාස්කර් කියන්නේ මේ ණය ප්‍රමාණය ගන්න ඒක ප්‍රමාණවත් මදි කියලා. එයා ඉතින් කොච්චර පින්සෙන්ඩ් වුණත් මේ වෙලාවේ භාස්කර් එක ඇප්‍රූව් කළේ නැහැ. කොහොම හරි ඊට පස්සේ ඉතින් අපිට පෙන්වන්නේ භාස්කර් මේ වැඩ ඔක්කොම ඉවරලා ගෙදර එනවා. භාස්කර් ගෙදර එනකන් එයාගේ ගෙවල් පාරේ ඉන්න මිනිස්සු හැමෝම බලාගෙන ඉන්නවා. එහෙම ඉතින් බලාගෙන ඉන්නේ මෙයාට තියෙන ආදරයකට නම් නෙවෙයි. ඒ මිනිස්සුන්ට මෙයාගේ තියෙන ණය නිසා තමයි ඒ මිනිස්සු භාස්කර් හැමදාම ගෙදර එනකන් බලාගෙන ඉන්නේ. මේ පාරේ ඉන්න මිනිස්සුන්ගෙන් සිට 90කටම වගේම මෙයා ණය වෙලා තියෙනවා. ඉතින් මෙයා මෙහෙම ඉස්සරහට එද්දී මෙයාට හම්බ වෙනවා පටෙල් කියලා මිනිස්සෙක්. එයාගෙන් තමයි මෙයා වැඩිම ණය ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. මෙයා ටිකක් තරහෙන් වගේ ඇවිල්ලා භාස්කර්ගෙන් ණය මුදල් ඉල්ලනවා. එතකොට ඉතින් භාස්කර් මං මේක කොහොම හරි ලබන මාසේ දෙන්නම් කියලා මෙතනින් ෂේප් වෙලා යනවා. ඔන්න ඊගාවට අපිට පෙන්වන්නේ භාස්කර්ගේ ගෙදර. මේ ගෙදර ඉන්නවා ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න භාස්කර්ගේ එකම සහෝදරයා. ඒ වගේම මේ ඉන්නේ භාස්කර්ගේ නංගි. භාස්කර්ගේ අම්මා ඉතින් එයා පුංචි කාලෙදිම නැති වෙලා තියෙනවා. එතකොට මේ ඉන්නේ භාස්කර්ගේ තාත්තා. ඉතින් මෙයා ඉස්සර මේ බොම්බයි නගරේ හොඳ චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. මෙයා ටික කාලයකට කලින් යාළුවොත් එකතු වෙලා බිස්නස් එකක් කරන්න ගිහිල්ලා හොඳටම ලොස් වෙලා රැවටිලා ඉන්නේ. ඒ දේ නිසාම මෙයා වැඩි කාත් එක්කවත් කතා බහ කරන්නේ නැහැ. වැඩි කියන්නේ මෙයා කොහොමදවත් කතා බහ කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මේ ඉන්නේ භාස්කර්ගේ වයිෆ් සුමති. ඉතින් සුමතිගේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමතිුනේ නැහැ භාස්කර් වගේ ස්ථාවරයක් නැති කොල්ලෙක්ට. කොහොම හරි ඉතින් සුමති එයාගේ ගෙදර කට්ටියගේ විරුද්ධත්වයත් එක්ක මේ භාස්කර්ව කසාද බැඳලා තියෙනවා. සුමතිගේ ලොකු හීනයක් තියෙනවා හෝම් ෆුඩ් කියලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න. සුමති නිතරම වගේ භාස්කර්ට කියනවා ඒකට යාට බැංකුවෙන් ලෝන් එකක් අරගෙන දෙන්න කියලා. භාස්කර්ට ඒ ලෝන් එක ගන්න නම් දැන් තියෙන ලෝන් එක ගෙවලා ඉවර කරන්න වෙනවා. මේ ඉන්නේ කාර්තික්. මෙයා තමයි භාස්කර්ගේ සුමතිගේ පුතා. ඔන්න ඉතින් දැන් මෙයාලා මේ ලෑස්ති වෙන්නේ සුමතිගේ අයියාගේ පුතාගේ බර්ත්ඩේ පාටි එකට යන්න. ඉතින් මෙයාලට බර්ත්ඩේ පාටි එකට අරගෙන යන්න ගිෆ්ට් එකක් ගන්න තරම් මතේ සල්ලි නැහැ. ඉතින් ඒක නිසා එයාලා එයාගේ පුතා ආසාවෙන් සෙල්ලම් කර කර හිටපු එයා ආසම සෙල්ලම් බඩුව තමයි තෑගක් විදිහට මේගොල්ලෝ අරගෙන යන්නේ. ඉතින් ඒ ළමයාත් හරිම හොඳ ළමයෙක්. එයාට කිසිම දුකක් නැහැ. එයාගේ දේවල් එයාගේ සහෝදරයාට දුන්න එක ගැන. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ තුන්දෙනාම ඒ බර්ත්ඩේ එකට ගිහිල්ලා ඉන්නවා. ඉතින් මෙතනදී භාස්කර්ට නම් කායින්වත් වැඩි පිළිගැනීමක් නැහැ. ඒකට නම් ඉතින් භාස්කර්ගේ හිත ටිකක් රිදෙනවා. සල්ලි නිසානේ මේ ඔක්කොම. සල්ලි තියෙන මනුස්සයට හොඳ පිළිගැනීමක් තියෙනවා. හොඳ ගෞරවයක් ලැබෙනවා. සල්ලි නැති මනුස්සයාට මේ මුකුත් නැහැ. මේ වෙලාවේ සුමතිගේ අම්මා සුමතිට කියනවා එයාගේ දරුවත් අරගෙන ගෙදර එන්න. එයා හෝම් ෆුඩ් බිස්නස් එකට සපෝට් එකක් දෙන්නම් කියලා. ඉතින් මේ කතාව ඇහුනම සුමතිට හොඳටම කේන්ති යනවා. ඉතින් එයා මෙතනින් යන්න හදනකොට මෙයා දකිනවා එයාගේ දරුවට පොඩි කේක් කෑල්ලක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම ඉතින් මේ වෙලාවේ කාර්තික් තව ටිකක් ලොකු කේක් කෑල්ලක් ඉල්ලුවාම එයාලා කාර්තික්ට කේක් කෑල්ලක් දෙන්නේ නැහැ. මේකට හොඳටම කේන්ති යන සුමති මේ වෙලාවේ මේ කේක් කෑල්ලත් කන්න එපා කියලා කාර්තික්ට කියලා කාර්තික්වයි භාස්කරව එක්කරගෙන ආපහු ගෙදර එන්න පිටත් වෙනවා. මේ වෙලාවේ සුමතිගේ හිත හොඳටම රිදලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මෙයාලා තුන්දෙනා කෑම කන්න එළියට ඇවිල්ලා තියෙනවා. මෙතනදී භාස්කර් කෑම 3ක් ගන්න හැදුවත් එයාට 3ක් ගන්න තරම් මතේ සල්ලි නැති නිසා එයා 2ක් ඉල්ලනවා. ඒක කඩේ මුදලාලිට තීරලා පස්සේ සල්ලි ගමු කියලා මුදලාලි එයාලට කෑම 3ක් දෙනවා. මේ වෙලාවෙ ඉතින් කාර්තික්ට ගොඩක් බඩගිනි නිසා එයා කියනවා මට එකක් මදි මට 2ක් ඕනි කියලා. එතකොට ඉතින් භාස්කර් හරි ආදරයෙන් එයාගේ කෑම එකත් කාර්තික්ට දෙනවා. මේ වෙලාවේ භාස්කර් දකිනවා මේ සිද්ධිය නිසා එයාගේ වයිෆ් ගොඩක් දුකින් ඉන්නවා. ළමයි ඉස්සරහා මේ ප්‍රශ්න කතා කරන්න හොඳ නැති නිසා භාස්කර් එයාගේ ළමයාව සෙල්ලම් කරන තැනට එක්කන් ගිහිල්ලා සුමති එක්ක කතා කරන්න try කරනවා. සුමති ලොකු හිතේ වේදනාවකින් ඉන්නේ. එයාලගේ පවුලේ අය මෙයාලට සල්ලි නැති නිසා හැමතිස්සෙම මේගොල්ලන්ට වෙනස්කම් කරනවා. භාස්කර් ඉතින් කියන්නේ මේ හැමදේම දවසක හරියයි. ඔයා මේ දේවල් ගණන් ගන්න නැතුව ඉන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ මගධ බැංකුවේ ඇසිස්ටන්ට් මැනේජර් රිටයර් වෙන දවස. ඉතින් මේ දවසේ වෙනකල් භාස්කර් ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන තමයි වැඩට ගියේ. කොහොම හරි අද දවසේ මේ බැංකුවේ වැඩට යන්න කලින් භාස්කර්යාගේ වයිෆ්ට පොරොන්දු වෙනවා එයාට උසස් වීම ලැබුණු ගමන්ම අලුතින් රත්තරන් මාලයක් අරගෙන දෙනවා කියලා. ඉතින් මේ වගේ ලොකු බලාපොරොත්තු ගාණක් හිතේ තියාගෙන
මෙයා බැංකුවට යන්න පිටත් වෙනවා. මෙයා මුලින්ම යන්නේ කෝවිලට. ආශිර්වාද ගන්න කෝවිලට ගිහිල්ලා එළියට එනකොටම මේ වෙලාවේ මෙතෙන්ට එනවා පටෙල් කියන මිනිස්සයා. ඉතින් මේ මිනිස්සයාගෙන් භාස්කර් රන් තිබ්බේ ණයේ පොලියවත් භාස්කර් ගෙවලා තිබ්බේ නැහැ. ඉතින් මේක නිසා පටෙල් භාස්කර්ගේ බයික් එක කෝවිලටම ඇවිල්ලා අරගෙන යනවා. මේ වෙලාවේ භාස්කර් ගොඩක් අසරණ වුණා. එයාට මුළු ජීවිතේම නැති වුණා වගේ තේරුණා. කොහමද ඉතින් අලුත් ප්‍රොමෝෂන් එක හරියට හම්බෙනවනි කියලා ඒ දුක නැති කරගෙන මෙයා පයින්ම බැංකුවට යන්න පටන් ගත්තා. බැංකුවට යන එයාට වෙන්නේ කවදාවත් එයා හිතමු නැති දෙයක්. එයාට දෙන්න තිබ්බ ප්‍රොමෝෂන් එක මේ වෙද්දිත් වෙන කෙනෙක්ට දීලා. භාස්කර් හරිම දුකින් ඒ දිහා බලන් ඉද්දි මගදා බැංකුවේ වැඩ කරන අයත් කියන්නේ එයාලටත් මේ වෙච්ච දේ හිතාගන්න බෑ කියලා. මේ වෙලාවේ මගදා බැංක් එකේ මැනේජරුත් භාස්කර් ළඟට ඇවිල්ලා කියනවා සමා වෙන්න මං මට පුළුවන් උපරිමේ try කළා කියලා. භාස්කර් මේ වෙලාවේ අවුලෙන් ඉදියත් එයාගේ යාළුවා මේ වෙලාවේ එයාට ලියුමක් අරගෙන එනවා. ඒ ලියුම භාස්කර්ට පෙන්නලා කියන්නේ මේක හොඳට පොඩ්ඩක් බලන්න. මම මේක අතුගානකොට තමයි දැක්කේ. අපේ අලුත් මැනේජර් බෙන්ගාලි කෙනෙක්. මේක නිසා මැනේජර් ඇසිස්ටන්ට් තනතුරටත් මේ බෙන්ගාලි කෙනෙක්මයි අරගෙන තියෙන්නේ කියලා කියනවා. මේ ලෙටර් එකේ තියෙන විදිහට මේ මැනේජර් මුලින් ඉඳන්ම භාස්කර්ව රවට්ටලා. ඒ කියන්නේ මේ ලෙටර් එකේ තියෙන විදිහට මැනේජර් ඇසිස්ටන්ට්ගේ පෝස්ට් එකට භාස්කර්ගේ නමවත් මේගොල්ලෝ යෝජනා කරලා නැහැ. මේක දැක්කාම භාස්කර්ට ගොඩක් අවුල් යනවා. එයා එවලෙම මැනේජර්ගේ රූම් එකට ගිහිල්ලා මේ ලෙටර් එක පෙන්නනවා. භාස්කර් මෙහෙම කරන්නේ ඇයි මේගොල්ලෝ මෙයාට මෙච්චර බොරු කරන්න කියලා දැනගන්න. භාස්කර් ඉතින් අහනවා එයා මේ විදිහට රැවට්ටුවේ එයා බෙන්ගාලි කෙනෙක් නොවන හින්දාද කියලා. මේ වෙලාවේ මැනේජර්ට මෙතන ටිකක් තරහ යනවා. මැනේජර් මේ වෙලාවේ ගොඩක් තරහින් හැමෝටම ඇහෙන්න කෑ ගහලා කියනවා එයා ඔයාට වඩා මෙතන හොඳට වැඩ කරපු කෙනෙක්. ඔයා පොඩි සල්ලි වලට ස්ථාවර තැන්පතු මේ බැංකුවට ගෙනාවට එයා ලොකු කස්ටමර්ස්ලා තමයි අපිට ගේන්නේ. ඒ වගේම මෙයා රුපියල් 50ට 100ට පාර්ට් ටයිම් බිස්නස් කරන කෙනෙක් නෙවෙයි. මෙහෙම කියලා භාස්කර්ට අපහාස කරනවා. භාස්කර් ඉතින් හිතාගෙන ඉඳී මේ පාර්ට් ටයිම් ජොබ් එක මේගොල්ලෝ දන්නේ නැහැ කියලා. මැනේජර් මේ වෙලාවේ තරහින් හයියෙන් කෑ ගහනවා මෙතන ඉඳපු හැමෝටම ඇහෙනවා. ඒ වගේම මේ ගැන මැනේජර් ඉහළට කැම්පේන් කරනවා කියලාත් භාස්කර්ට කියනවා. එහෙම කැම්පේන් කරොත් භාස්කර්ට තියෙන රස්සාවක් නැති වෙනවා. මේ වෙලාවේ භාස්කර් ගොඩක් අසරණ වෙනවා. එයාට කිසිම දෙයක් මේ වෙලාවේ කරගන්න බැහැ. භාස්කර් මැනේජර් ඉස්සරහා වැඳ වැටිනවා. අනේ බොස් එහෙම කරන්න එපා කියලා මෙයා ඉල්ලනවා. මැනේජර් කියනවා හරි මම මේක මෙතනින් අමතක කරලා දාන්නම්. හැබැයි ආයෙත් කවදාවත් මේ වගේ කිසිම දෙයක් සිද්ධ වෙන්න බෑ කියලා කියනවා. පස්සේ ඉතින් හැමෝම බලාගෙන ඉද්දි අසරණ වෙලා භාස්කර් එළියට ඇවිල්ලා වොෂ් රූම් එකට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් මූණ හොද ගන්නවා. භාස්කර් ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා සැහැල්ලුවෙන් ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා. මෙයා මෙහෙම වැඩ කරන එක ගැන හැමෝටම පුදුමයි. ඉතින් භාස්කර් බැංකුවේ වැඩ ඉවරලා එළියට එනකොට එයා දකිනවා එයා ආසාවෙන් හිටපු අර එයාගේ ඩ්‍රීම් වෙහිකල් එක. ඒ කියන්නේ මරුටි එක බැංකුවේ මැනේජර් එයාගේ වයිෆ්ට ගිෆ්ට් එකක් විතර අරගෙන දීලා තියෙනවා කියලා. මෙතනදී ඉතින් භාස්කර් මැනේජර්ට උදේ වෙච්ච දේට සමා වෙන්න කියලා මෙතන යනවා. මේ වෙලාවේ මේගොල්ලෝ ටී එකක් බොන්න ගිහිල්ලා ඉන්න අතරතුරේ මෙතනට ඇන්ටනි කියන කෙනා එනවා. එතකොට ඉතින් සාම්බා කියනවා අද භාස්කර් ඉන්නේ හොඳ මූඩ් එක නෙවෙයි. ඒක නිසා ඔයා ගිහිල්ලා වෙන දවසක එන්න කියලා. ඒත් භාස්කර් ඇන්ටනිට කතා කරලා මෙතනින් ඉඳගන්න කියලා එයාගේ විස්තර මුලින්දන් අහන්න පටන් ගන්නවා. භාස්කර් ඇන්ටනිගෙන් අහනවා මේ වෙලාවේ මම ඔයාලට ලක්ෂ 2ක් දුන්නොත් වරාය තියෙන වගේ බරු ටික බේර ගන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ ඇන්ටනි භාස්කර්ට කියනවා ඒ බරු ටික එළියට ගන්න පුළුවන් වුණොත් මේ ලක්ෂ 2 මට පැය දෙකකින් ලක්ෂ 4ක් කරන්න පුළුවන් කියලා. ඔන්න අපි කවුරුත් නොහිතපු විදිහට භාස්කර් යාගේ බෑග් එකකින් සල්ලි මිටි දෙයක් අරගෙන මේ ඇන්ටනිට දෙනවා. ඉතින් මේක දැකලා සාම්බට ගොඩක් පුදුමයි. සාම්බා විතරක් නෙවෙයි ඇත්තටම මේක බලන් ඉන්න අපටත් හිතා ගන්න බෑ මෙයාට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා. මේ වෙලාවේ භාස්කර් ඇන්ටනිට කියනවා ඔයා හම්බ කරන හැම රුපියලකින්ම 120ක් අපි දෙන්නට ඕනි කියලා. ඔන්න ඊට පස්සේ සාම්බා පුදුම වෙලා වගේ අහනවා ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා. භාස්කර් කරන්නේ මගදා බැංකුවේ කැෂියර් වැඩේනේ. ඉතින් මෙයා සාප්පෙන් ගන්න සල්ලි වලින් හොරෙන්ම ලක්ෂ 2ක් අරගෙන තියෙනවා. එහෙම අරගෙන තියෙන්නේ මේ වැඩේට දෙන්නමයි. එයා මේ දේ කරන්න එකම හේතුව තමයි අද දවසේ යාට සිද්ධ වුණු සිද්ධිය. මේ කහලා ගොඩක් කලබල වෙච්ච සාම්බාහනවා මෙච්චර දවස් අවංකව වැඩ කරලා ඇයි අන්තිම මොහොතේ හිරේ යන්න වැඩ කරන්න ලෑස්ති වෙන්නේ කියලා. එතකොට භාස්කර් කියන්නේ එයා දැන් මේ වැටලෙන සහ එයාගේ තාත්තගේ බෙහෙත් වලට යන වියදම්, ඒ වගේම එයාගේ පුතාගේ ස්කූල් ෆීස්, එයාගේ නංගිගේ මල්ලිගේ ඉගෙනීම් වගේම එයාගේ වයිෆ්ගේ හෝම් ෆුඩ් බිස්නස් එක මේ හැම දෙයක්ම භාස්කර්ගේ කර උඩ තියෙන්නේ. ඒක නිසා මෙයා කොහොම හරි මේ වෙලාවේ හදන්නේ සල්ලි කීයක් හරි හොයාගන්න.
භාස්කර් කියනවා එක දවසින් මගේ හැම හීනයක්ම නැති වුණා. ඉතින් මං ආයෙත් ගෙදර යන්නේ හොඳ ජයග්‍රාහකයෙක් විදියට කියලා භාස්කර් මෙතනදී කියනවා. ඔන්න ඊට පස්සේ භාස්කර් සාම්බ වගේම ඇන්ටනිත් පිටත් වෙලා යනවා. භාස්කර් නම් යන්නේ ගෙදරට. එතකොට ඇන්ටනි යන්නේ වරායේ තියෙන එයාගේ බඩු ටික බේරගන්න. මේ වෙලාවේ ඇන්ටනි මේ විදුලි උපකරණ ව්‍යාපාරය ගැන මේ තුන්දෙනාට ගොඩක් විස්තර තීරුම් කරලා දෙනවා. එයාලා කොහොමද මෙච්චර ලාභයක් ලබන්නේ? එතකොට එයාලා බදු ගෙවන්න නැතුව තමයි මේවා ගෙනියන්නේ. මේ දේවල් මෙහෙම කතා කර කර ඉද්දි භාස්කර් බහින තැනත් ලං වුණා. භාස්කර් ඇන්ටනිව ගොඩක් විශ්වාස කරලා කියනවා ඔයාලා ගිහිල්ලා බඩු ටික බේරගෙන ආපහු සල්ලිත් අරගෙන ඉක්මනට වෙන්න කියලා. එතකොට සාම්බා කියනවා මචං මං කෝකටත් මෙයත් එක්ක යන්නම් කියලා. මොකද සාම්බාට ලොකු සැකයක් තියෙනවා මෙයා සල්ලි ටික තරම් මාරු වෙයි කියලා. භාස්කර් කොහොම හරි යා ගෙදර යන තැනින් බැහැලා ගෙදරට යනවා. එතකොට ඇන්ටනි සාම්බයි එයාලගේ බඩු ටික ගන්න වරායට පිටත් වෙනවා. භාස්කර් ගෙදර එනකොටම සුමති ඉස්සරහටලා බලාගෙන ඉඳලා උදේ පටෙල් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ කියන්නේ අර මිනිස්සයා ඇවිල්ලා මෙයාගේ බයික් එක අරන් ගිය එක ගැන. පටෙල් ඔයාගේ ස්කූටර් එක අරන් ගියාද කියලා සුමති අහනවා. මේ වෙලාවේ භාස්කර් මගේ ප්‍රමෝෂන් එකත් වෙන මිනිහෙක්ට දුන්නා කියලා සුමතිට කියාගෙනම දුකින්ම ගිය ඇතුළට යනවා. ඉතින් එතනින් එහාට මේ සුමති කිසිම දෙයක් අහන්නේ නැහැ. මොකද එයා දන්නවා භාස්කර්ගේ හිත ගොඩක් රිදිලා තියෙන්නේ කියලා. පැය දෙකකින් එනවා කියපු ඇන්ටනි තාමත් නැති නිසා භාස්කර්ගේ හිතේ දැන් ලොකු බයක් ඇති වෙන්න පටන් ගන්නවා. භාස්කර්ට ඇන්ටනි බොරු කරාද? ඇන්ටනි සාම්බයි දෙන්නම එකතු වෙලා භාස්කර්ට බොරු කරාද? එහෙමත් නැත්නම් ඇන්ටනිවයි සාම්බවයි පොලිසියට අහු වුණාද කියලා මෙයා නිතරම හිතනවා. මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට භාස්කර්ගේ ගෙදර දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවා. භාස්කර් ඉතින් ගිහිල්ලා දොර ඇරලා බලනවා මේ කවුද කියලා. දොර ඇරලා බලනකොට ඉස්සරහින් සම්බා. හැබැයි ඇන්ටනි පේන්නේ දෙපු නැති නිසා මේ වෙලාවේ භාස්කර්ගේ හිතට පොඩි සැකයක් ඇති වුණත් ටික වෙලාවකින් ඇන්ටනිත් ආවහම මෙයාගේ හිත හරියනවා. මේ වෙලාවෙ තින් ඇන්ටනි හිනාමුසු මොහොනින් ඇවිල්ලා භාස්කර් දීපු ලක්ෂ 2යි ඒ ලක්ෂ 2කට හම්බ කරපු ගාණෙන් 120යි අරගෙන ඇවිත් භාස්කර්ගේ අතට දීලා ගොඩක් ස්තුති කරනවා. මේ වෙලාවේ භාස්කර් පටලගේ ගෙදරට ගිහිල්ලා එයා දෙන්න ඕනේ ඔක්කොම සල්ලි පොලි ටිකයි ගෙවල ඉවර කරලා එයාගේ ස්කූටර් එක අරගෙන සතුටින් ගෙදර එනවා. සුමතිට මේ දේ හිතා ගන්න බෑ. කොහොමද එයාට එකපාරටම සල්ලි ආවේ කියලා සුමතිත් කල්පනා කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ භාස්කර් පහවදා උදෙන්ම ගිහිල්ලා බෑන්කින් අර ගත්තු සල්ලි ටික ආයෙත් සාප්පුවට දානවා. එදා එයා හවස ආපු සේප්පුවට සල්ලි දාද්දි ලියලා තිබ්බ ලක්ෂ 2ක් අඩුවෙන් හැමදාම භාස්කර් මෙහෙම මුදල් අරගෙන ඒක අඩුවෙන් ලියලා කොහොම හරි බැලන්ස් කරලා දිගට මේ වැඩේ කරගෙන යනවා. ඒකෙන් හම්බෙන ලාභෙන් මෙයා යාගේ බැංකුවේ තිබ්බ ණයයි ඔක්කොමයි ගෙවල ඉවර කරනවා. භාස්කර් නොහිතපු විදියට මේ වැඩෙන් යාගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. මේ වැඩේට උදව් කරපු අයට එයාලා පොඩි ට්‍රීට් එකක් විදියට පාටියකුත් දෙනවා. මේ පාටියට ගිහින් හොඳටම බීලා ගෙදර එන භාස්කර් ගැන සුමතිට ලොකු අවුලක් ඇති වෙනවා. මේ ළඟදී ඉඳන් භාස්කර්ගේ අතේ සල්ලි ගොඩක් ගැවසෙනවා. එයා බීලා ගෙදර එනවා. කලින් මෙහෙම දේවල් සිද්ධ වෙච්ච නැති නිසා සුමති බේගෙන තවත් හිතේ තියන් ඉන්නේ නැතුව භාස්කර්ගෙන් අහනවා. භාස්කර් කියන්නේ එයා ඇන්ටනි කියලා කෙනෙක් එක්ක පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගත්තා. ඒකෙන් එයාට ලාභයක් ලැබුණා කියලා. ඉතින් ඒ ලැබුණු ලාභ වලින් එයා ගමේ අයගේ ඔක්කොම ණය ටිකයි බැංකුවේ ණය ඉවර කරා කියලා කිව්වහම සුමතිට ගොඩක් සතුටු හිතෙනවා. භාස්කර් ඉතින් මේ ලැබුණු සල්ලි වලින් සුමතිට මාලයක් ගන්න කියලා එයාගේ අතට සල්ලි වගේක් දෙනවා. එතකොට සුමති කියන්නේ එයාට මාලයක් ඕනේ නැහැ. එයා මාලයක් පස්සේ ගන්නම්. දැන් මේ සල්ලි වලින් එයාගේ පුතාගේ ළඟම වෙන බර්ත්ඩේ එකට ගෙදර කට්ටියටයි පුතාගේ යාළුවන්ටයි එන්න කියලා පාටි එකක් දාමු කියලා කියනවා. භාස්කරත් ඉතින් මේ වෙලාවේ ඒ දෙයට කැමති වෙනවා. ඔන්න ඊට පස්සේ මේගොල්ලන්ගේ ළඟම කට්ටියට කියලා මේ බර්ත්ඩේ පාටි එකක් ගන්නවා. ඒකට ඉතින් භාස්කර් යාගේ බෑන්ඩ් එකේ කට්ටියටත් ආරාධනා කරලා තියෙනවා. ඉතින් මේ පාටිය දැකලා මෙතන ඉන්න හැමෝම වගේම ගොඩක් පුදුම වෙලා ඉන්නේ. මොකද මෙයාලට මෙහෙම පාටි දාන්න සල්ලි කොහෙන්ද කියලා කාටවත් හිතා ගන්න බෑ. භාස්කර්ගේ මස්සිනා ඒ කියන්නේ සුමතිගේ අයියා අහනවා ඇත්තටම මේ පාටිය දාන්න සල්ලි කොහෙන්ද කියලා. භාස්කර් ඉතින් කියන්නේ එයාට බෑන්ඩ් එකකින් බෝනස් එකක් හම්බ වුණා කියලා. මේ පාටියකට ඇන්ටනි තැවිත් ඉන්නවා. ඉතින් ඇන්ටනි සාම්බයි භාස්කරු එක ටේබල් එකකට වෙලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඇන්ටනි කියනවා එයාගේ පුතා එයාව ඇමරිකාවට ගෙන්න ගන්න හදනවා කියලා. ඒ වුණාට මෙයා පුතා ඉන්න තැනට යන්න කැමති නැහැ. මොකද එහෙම ගියොත් පුතාගේ සල්ලි වලින් තමයි යාට ජීවත් වෙන්න වෙන්නේ කියලා ඇන්ටනි මේ වෙලාවේ මේගොල්ලන්ට කියනවා. ඒක නිසාම මේ සැරේ ටිකක් ලොකු ඩීල් එකක් දාලා වැඩිපුර සල්ලි කීයක් හරි හොයාගෙන එයාගේ පුතා ළඟට යනවා කියලා තමයි ඇන්ටනි කියන්නේ. මේ සැරේ මෙයාලා විදුලි උපකරණ නෙමෙයි ගේන්න හදන්නේ. පිටරටින් කාර් තමයි මේගොල්ලෝ ගේන්න ඉන්නේ. ඒකට ලක්ෂ 10ක් වගේ ලොකු මුදලක් ඕනි කරනවා. ඉතින් මේ පාර ලක්ෂ 10ක් හොයාගන්න පුළුවන් වුණොත්
මේගොල්ලොන්ට ඉස්සෙල්ලා වගේ 4 ගුණයක ලාභයක් උපයා ගන්න පුළුවන් කියලා මේ ඇන්ටනි කියනවා. ඒකට සාම්බා කැමති වුණත් තවදුරටත් රිස්ක් එකක් ගන්න බැරි නිසා භාස්කර් ඒකට අකමැති වෙනවා. භාස්කර් කියනවා මේක තමයි අපේ අන්තිම ඩීල් එක. මෙතනින් එහාට මම ඔයාලගේ වැඩවලට ආයේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. මේ වෙලාවේ ඇන්ටනි තව දවස් 2ක් මේකට තියෙනවා. මේකේ ලාභය අපි තුන්දෙනාට සමසේ බෙදා ගන්නත් පුළුවන්. ඔයා පොඩ්ඩක් මේක ගැන හිතලා බලන්න කියලා භාස්කර්ට කියලා ඇන්ටනි මෙතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පාටි එක ඉවරලා කට්ටිය ගියාට පස්සේ මේගොල්ලෝ මේ පාටිය ගැන කතා වෙනවා. භාස්කර් ඉතින් කට්ටිය ගියාට පස්සේ පුතාගෙන් අහනවා ඔයාලට මේකට සතුටුයිද කියලා. එතකොට ඉතින් කාර්තික් එයාගේ කම්පියුටර් එකේ වීඩියෝ ගේම් එකක් ගහගහ තමයි හිටියේ. එයා ඔළුව වල්ලා උත්තර දෙන්න නිසා භාස්කර් පුටුව හරවලා කාර්තික්ගේ මූණ දිහා බලනවා. එතකොට තමයි භාස්කර් දකින්නේ වෙලාවේ කාර්තික් අඬ අඬින්නවා. ඉතින් කාර්තික් කරනවා දැකලා මොකද අඬන්නේ කියලා අහුවාම කාර්තික් කියන්නේ එයාට මේ බර්ත්ඩේ පාටි එක දුන්නකට එයා ගොඩක් සතුටු වෙනවා වගේම ඒ වෙනුවෙන් අම්මට තාත්තටයි ගොඩක් මෙයා ස්තුති කරනවා. එහෙම කරන්නේ මොකද එයාගේ පන්ති ළමයි එයාට හැමදාම විහිළු කරලා තියෙනවා. හැමදාම අඳින්න එකම ඇඳුම අනිත් ළමයිගේ බර්ත්ඩේ පාටි වලට ඇවිල්ලා නිකන් කේක් කාලා යනවා කියලා. එහෙම එයාට ගොඩක් විහිළු කරලා තියෙනවා. මේ කහලා භාස්කර්ට වගේම සුමිතිරත් ගොඩක් දුක හිතෙනවා. මේ වෙලාවේ භාස්කර්ට හිතෙනවා එයා මේ බිස්නස් එක කරන්න පටන් ගත්ත නිසා තමයි එයාගේ පවුලට මෙහෙම සතුටින් ඉන්න අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ කියලා. ඉතින් එයා හිතා ගන්නවා එයාගේ පවුල වෙනුවෙන් එයා ඕනම දෙයක් කරනවා කියලා. එයා රෑම ඇන්ටනිට කෝල් කරලා ලක්ෂ 10ක් දෙන්න කැමති වෙනවා. භාස්කර් මේ හැම දෙයක්ම කරන්නේ එයාගේ පවුල වෙනුවෙන්. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ භාස්කර් අලුත් ඩීල් එකට යන්න හිතාගෙන උදෙන්ම නැගිටලා වෙන දරන් යන බෑග් එක නැතුව සූට්කේස් එකකුත් ලෑස්ති කරගෙන බැංකුවට යනවා. කවදාවත් නැතුව මෙයා සූට්කේස් එකක් අරන් ඇවිල්ලා තියන්නේ ඇයි කියලා බැංකුවේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් මෙයා කියන්නේ සිකුරාදා හවස වැඩේ ඉවර වෙලා එහෙම මෙයා ගමේ යනවා. ඒක නිසායි මේක අරගෙන ආවේ කියලා කියනවා. බැංකුව ඇතුළට ගියට පස්සේ තමයි භාස්කර් කරන්න හිතාගෙන ගියේ වැඩේ ටිකක් ගැස්සෙන්නේ. මොකද වෙනද හැමදාම පරක්කු වෙලා ඇවිත් තියෙන නාරයන් සර් අද නිකන් හොරාල්ලන්න වගේම උදෙන්ම ඇවිල්ලා මෙයාත් එක්කම සේප්පෙන් සල්ලි ගන්න යන්නත් ලෑස්ති වෙලා. ඉතින් මේ පාර සේප්පෙන් සල්ලි ගන්නකොට භාස්කර් ටිකක් වැඩිපුර සල්ලි ගන්නවා. ඉතින් මේ වෙලාවේ නාරයන් සර් අහනවා ඔයා මොකටද ඔච්චර වැඩිපුර සල්ලි ගන්න කියලා. එතකොට භාස්කර් කියනවා කමක් නැහැ ටිකක් වැඩිපුර ගත්තා. අපි ඊටු ටික හවසට තියමු කියලා. ඉතින් අද දවසේම භාස්කර්ගේ සාම්බගේ වැඩේ තමයි නාරයන් සර් ඕෆ් වෙලා යන වෙලාව වෙනකම් බලන් ඉන්න එක. වෙනතරම් සාමාන්‍යයෙන් ඉතින් දවල් වෙද්දි මේ නාරයන් සර් ඕෆ් වෙලා යනවා. ඒ වුණාට අද තවමත් යා බෑන්ක් එකට වෙලා ඉන්නවා. මේ වෙලාව නම් ඉතින් ඇත්තටම මටත් සැකයක් ඇති වුණා නාරයන් සර් මේ භාස්කර්ගේ වැඩේ දැනගෙනද කියලා. ඊට පස්සේ භාස්කරු සාම්බයි කතා වෙනවා දැන් මොකද අපි කරන්න කියලා. මේ වෙලාවේ භාස්කර්ගේ ඔළුවට හොඳ අදහසක් එනවා. එයාට මතක් වෙනවා නාරයන් සර් එයාගේ දුවට කසාදයක් හොයනවා කියලා. භාස්කර් ඉතින් මේක පාවිච්චි කරලා නාරයන් සර් බැංකුවෙන් එළියට යවන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අර නාරයන් සර් ටික වෙලාවකින් භාස්කර්ට ආපහු සල්ලි ටික දාන්න යන්න සේප්පුවට කතා කරනවා. ඉතින් දෙන්නත් එක්ක සල්ලි ටික සේප්පුවට දාන්න යද්දි මේ නාරයන් සර් කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එකෙන් කතා කරන්නේ එයාගේ දුවට මංගල යෝජනාවක්. ඉතින් ඇත්තටම මේ කතා කරන්නේ මනමාලයක් නන් නෙවෙයි. සාම්බ තමයි මෙහෙම කතා කරන්නේ. ඉතින් සාම්බට මෙහෙම කතා කරන්න කියලා කිව්වේ භාස්කර්. එතකොට ඉතින් මේ කෝල් එක තියෙන වෙලාවේදී අර ලක්ෂ 10 ගන්න වගේම නාරයන් සර් නොදැනීම සල්ලි ටික සේප්පුවෙන් ගිහින් තියන්නත් පුළුවන් වෙන නිසා කොහොමද ඉතින් මෙයාලා කපටි මොලෙන්නේ ලක්ෂ 10ක් ගත්තා. කොහොමද ඉතින් එදා රෑ මෙයාලා එයාගේ අතින්ම ගනුදෙනු කරන්න යනවා. සල්ලි ටික ඇන්ටනි අතර දීලා අලුතෙන්ම ගෙනාපු වාහන තුන ගත්තට පස්සේ තමයි මෙයාලට දැනගන්න හම්බ වෙන්නේ ඒවා මිලදී ගන්න ආපු මිනිස්සයා පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා කියලා. මේ වෙලාවේ සාම්බ ගොඩක් කලබල වෙනවා. මොකද දැන් සද්ද උදේ වෙද්දි කොහොම හරි ලක්ෂ 10 සේප්පෙන් තියන්න ඕනේ. මේ වෙලාවේ භාස්කර් ඇන්ටනිට හොඳටම දොස් කියන්න පටන් ගන්නවා. එයා හින්දා තමයි මේ සේරම වෙන්නේ කියලා. හැබැයි භාස්කර් මේ වෙලාවේ සාම්බව සංසුන් කරලා කියන්නේ අපි මේකට කරන්න දෙයක් හිතන්න ඕනේ කියලා. සාම්බ ඇන්ටනිගෙන් අහනවා මේ වෙලෙන්ද ඇරෙන්න මේ ඉන්දියාවේ වෙන නගරයකවත් වෙලෙන්දෙක් අපිට හොයාගන්න නැති වෙයිද මේ කාර් ටික ගන්න සලස්වන්නේ කියලා. ටිකක් කල්පනා කර කර ඉද්දි ඇන්ටනිට මතක් වෙනවා ගෝවා වල කාර් මිලදී ගන්න කෙනෙක්ව. ඉතින් පස්සේ ඇන්ටනි යාර කතා කරලා මේ අලුත්ම වාහන තුන විකුණන්න කතා කරගන්නවා. ඔන්න දැන් ඉතින් මේ තුන්දෙනාම ගෝවා වලට පිටත් වෙන තමයි හදන්නේ. ඉතින් මේක නිසා භාස්කර් ළඟම තිබ්බ ෆෝන් ෂොප් එකෙන් සුමතට කෝල් එකක් අරන් කියනවා හදිසියෙන් පොඩි වැඩකට ගෝවා වලට ගිහින් එන්න යනවා කියලා. මේ පිටටින් ගෙන්නගත්තු කාර් තුන මේ විදිහට අරන් ගියොත් අනිවාර්යෙන් මේගොල්ලෝම පොලිසියට අහු වෙන නිසා ඇන්ටනි භාස්කර් වගේම සාම්බ මේ වාහන තුනේ නම්බර් ප්ලේට් රජයේ නම්බර් ප්ලේට් විදිහට හොරෙන් වෙනස් කරලා ඒ ටික අරගෙන යන්න පිටත් වෙනවා. ඉතින් මේ තුන්දෙනා වාහන තුන ඩ්‍රයිව්
කරගෙන යනවා. එක පොලිස් මුරපොලකදී මෙයාලගේ වාහන චෙක් කරන්න පටන් ගන්නවා. එතනින් ෂේප් වෙලා යන්න පුළුවන් කමක් තිබුණත් අන්තිමට ඩ්‍රයිව් කරගෙන සාම්බෑ කාර් එකට මෙතන ඉන්න පොලිස් නිලධාරියෙක් ඇක්සිඩන්ට් වෙන්න යනවා. ඉතින් ඒක නිසා ඒ පොලිස් නිලධාරියා මේ වාහන ඔක්කොම ආයෙත් නවත්තන්න කියනවා. කොහොම හරි භාස්කරයාගේ මොලේ පාවිච්චි කරලා මෙතනට ඇවිල්ලා ඉඳන් මේ නිලධාරියට කියනවා සර් කලබල කරන්න එපා. ඇතුලේ VIP කට්ටිය ඉන්නවා කියලා. ඒ වගේම මන්ත්‍රී කෙනෙක් වගේ වෙස් වලාගෙන ඉන්න කෙනෙක් මේ කාර් එක ඇතුලෙන් බහිනවා. ඇත්තටම මේ වෙලාව අපිත් කන්ෆියුස්. අපි හිතාගෙන හිටියේ මේ කාර් වල ඉන්නේ ඇන්ටනි සාම්බයි භාස්කරුයි විතරයි කියලා. ඒත් එහෙම නෑ. භාස්කරයාගේ මොලේ පාවිච්චි කරලා හී නූලෙන් ගේමක් ගහලා තියෙනවා. ඉතින් අර කාර් එකෙන් එළියට බැස්ස මන්ත්‍රී වගේ කෙනා මේ පොලිස් නිලධාරීන්ට බයිනවා. ඇයි ඔයාලා අපේ වාහනේ නැවැත්තුවේ? දැන් මේ මහයමතට කියලා ඔයාලා මෙහෙම මාරු කරලා දානවා කියලා. දැන් ඇත්තටම අපිට සැකයක් ඇති වෙනවා මෙයාලා කොහොමද මෙතෙන්ට ආවේ කියලා. ඔන්න ඒක තමයි දැන් අපි මේ බලන්න යන්නේ. මේ වෙලාවේ අපිට ෆ්ලෑෂ්බැක් එකක් පේනවා. ඉතින් මෙයාලා ඇත්තටම පාරේ ඉඳපු දුප්පත් මිනිස්සු. භාස්කර් කල්පනා කරලා තියෙනවා මේ රජයේ වාහන නිසා මේක අරන් යද්දි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මේව රජයේම කෙනෙක්ගේ කියලා අඟවන්න ඕන නිසා මෙයාලා මෙහෙම වෙස්වලාගෙන එක් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඔන්න ඉතින් මේ මන්ත්‍රිය වගේ ඇඳන් ඉන්න එක්කෙනා ටිකක් විකාර කියවන්න පටන් ගත්ත නිසා පොලිස් කෙනාට සැක හිතලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මැතිවරණ කොට්ටාසය ගැන එහෙම මේගොල්ලෝ අහනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා කාර් එකෙන් තව කෙනෙක් එළියට බහලා කතා කරනවා. ඉතින් මේත් එක්කම ඊගාව කාර් එකෙන් එළියට බහලා එන්නේ ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ ගෑනු කෙනා ඇවිල්ලා මේ පොලිස් නිලධාරියන්ගේ අවධානය වෙනස් කරපු නිසා අන්තිමට ඉතින් මෙයාලට කොහොම හරි යන්න chance එක හම්බ වෙනවා. කොහොම හරි ඉතින් මෙතනිනුත් මේගොල්ලෝ බෙරිලා ගිහිල්ලා මේ කාර් තුන හොඳ ගානකට විකුණනවා. භාස්කර් මෙයාලට උදව් කරපු මේ කට්ටියව නම් අමතක කරේ නැහැ. එයාලට හොඳට සල්ලි දීලා හොඳට සලකනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇන්ටනියාගේ අන්තිම ගනුදෙනුව භාස්කර් එක කරලා ඇමරිකාවෙන් පිටත් වෙන්න එයාපෝට් එකට ඇවිත් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මෙතනදී ඇන්ටනිගේ යාළුවෙකුත් ඇවිත් තියෙනවා. ඇන්ටනි ඉතින් යන්න කලින් භාස්කර්ට කියනවා ඔයාට මොකක් හරි උදව්වක් ඕනේ වුණොත් මට කෝල් එකක් දෙන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ භාස්කර් මේ හැම වැඩම ඉවර කරලා ගෙදර ඇවිල්ලා සඳුදා උදේ මහපොර ලක්ෂ 10 සූට්කේස් එකේ දාගෙන වැඩට යන්න පිටත් වෙනවා. ඉතින් අද භාස්කර් වැඩටදී දකින්නවා මේ මගදා බැංකුව ඉස්සරහා පොලිස් ජීප් එකක් නතර කරලා තියෙනවා. ඉතින් ලක්ෂ 10 ලොකු මුදලක් මෙයා සිකුරාදා ගත්තු නිසා හිතේ ලොකු තිගැස්මකුත් තියෙනවා. ඉතින් භාස්කර් මේ වෙලාවේ ෂේප් එකේ බැංකුව ඇතුළට යනවා. භාස්කර් මෙතන වැඩ කරන කෙනෙක්ගෙන් අහනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ කෙනා කියන්නේ බැංකුවේ ලොකු වංචාවක් වෙලා දැනට නම් එච්චරයි දන්නේ. ඊටු විස්තර ටික පස්සේ කියන්නම් කියලා කියනවා. චුට්ටක් හිතේ තිගැස්මෙන් භාස්කර් බැංකුව ඇතුළට ගිහිල්ලා මොකක්ද වෙන්නේ කියලා විපරම් කරලා බලනවා. භාස්කර් ඉතින් සූට්කේස් එකත් එතන තිබ්බ පුටුවක් උඩින් තියෙනවා. මේ වෙලාවේ භාස්කර් දකිනවා එතන ඉඳපු කට්ටිය ඇඟිල්ල දික් කර භාස්කර් ගැන මොනවා හරි කට්ටියට විස්තර කියනවා. මේ වෙලාවේ අපටත් හිතෙන්නේ භාස්කර්ගේ වැඩේ නම් ටිකක් වැරදිලා වගේ කියලා. මේ වෙලාවේ මෙතන පොලිසිය එක්කෙනෙක් යාළඟට ඇවිල්ලා පැත්තකට වෙන්න කියලා කියද්දි භාස්කර් ගැස්සිලා වගේ යනවා. ඉතින් මේ පොලිසිය කෙනා භාස්කර්ට පාරෙන් ඉඩ දෙන්න කියලා එයාවත් පහු කරගෙන ඉස්සරහට යද්දි තමයි භාස්කර් දැනගන්නේ අහුවෙලා තියෙන්නේ එයාගේ හොර වැඩේ නෙවෙයි. මෙතන ඉන්න මැනේජර් ඇසිස්ටන්ට් වගේම මැනේජර් එකතුලා කරපු වැඩේ තමයි මාට්ටු වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි ඉතින් සුපුරුදු විදිහට භාස්කර් නාරයන් සර් එක්ක සේපුවට යනවා සල්ලි ගන්න. මෙතනදී භාස්කර් ලක්ෂ 40ක් අරගෙන නාරයන් සර්ට බොරු කියනවා. මෙතනදී භාස්කර් ගත්තේ ලක්ෂ 40යි. හැබැයි ඊට පස්සේ නාරයන් සර් කියනවා ලක්ෂ 50ක් ගත්තා කියලා. නාරයන් සර් අහනවා හොඳටම ගාන විශ්වාසයිද කියලා. එතකොට භාස්කර් කියනවා ඔව් ලක්ෂ 50යි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ සුපුරුදු විදියට කැෂියර් එක ළඟට ඇවිල්ලා භාස්කර් වැඩ පටන් ගන්න හදනවා. භාස්කර් ඉතින් ටිකක් තිගැස්මුවෙන් තමයි ඉන්නේ. එයා හැම තිස්සෙම යාගේ සූට්කේස් එක දිහා බල ඉන්නවා. මේ වෙලාවේ මෙතනට බැංකුවේ අයිතිකාරයෙක් එනවා. එයා ඇවිත් අහනවා මොකද්ද මේ සූට්කේස් එක කියලා. එතකොට ඉතින් භාස්කර් කියනවා එයා ගමේ ඉඳන් ආවේ කියලා. මේ GM සර්ට සැකයක් ඇති වෙලා එයා කියනවා දැන් මේ සූට්කේස් එක එළියට අරන් එයාට දිගහැරලා පෙන්නන්න කියලා. එයා නාරයන් සර්ටත් කතා කරලා අහනවා අද සීප්පින් සල්ලි කීයක් ගත්තද කියලා. එතකොට නාරයන් සර් කියනවා අද ලක්ෂ 50ක් ගත්තා සර් කියලා. එතකොට GM සර් කියනවා හරි දැන් මෙතන කවුන්ට් එකේ කීයක් තියෙනවද කියලා. භාස්කර් කොහොම හරි මේ සූට්කේස් එක ඕපන් කරනවා. ඒත් එක්කම නාරයන් සර් කියනවා මෙතන ඔක්කොම ලක්ෂ 50ක් තියෙනවා කියලා. සූට්කේස් එක ඕපන් කරාම මේකේ තියෙන්නේ භාස්කර්ගේ ඇඳුම් විතරයි. මේත් එක්කම ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා. ඇත්තටම සූට්කේස් එකේ තිබ්බ ලක්ෂ 10ට මොකද උනේ? භාස්කර් සේප්පෙන් සල්ලි ගන්න යන්න කලින්ම එයාගේ සූට්කේස් එකේ තිබ්බ ලක්ෂ 10 එයාගේ ලොකර් එකක් ළඟ තියලා තමයි සේප්පෙන් සල්ලි ගන්න යන්නේ. එතකොට ඒ ගානට බැලන්ස් වෙනවා. භාස්කර් ඉතින් මොලෙන් ලොකු ගේමක් ගහලා තියෙනවා. ඊට පස්සේ GM සර් භාස්කර්ට කියනවා අද උදේ වෙච්ච සිද්ධිය නිසා මට හැම දෙයක් ගැනම සැකයි. එයාව සැක කළාට සමා වෙන්න කියලා. එයා මෙතනින් පිටත් වෙලා යනවා. කොහොම හරි ඉතින් එතනිනුත් නූලෙන් බේරිලා මෙයා සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ භාස්කරුයි සාම්බයි හවස හම්බෙලා කතා කරනවා. සාම්බා කියනවා මේ වැඩේ දිගටම අලුත්
අලුත් ගැනුම්කාරයෙක් හොයාගෙන කරගෙන යමු කියලා. එතකොට භාස්කර් කියන්නේ මේ වැඩේ දැන් අපි මෙතනින් නවත්තමු. මේ වෙච්ච දේවල් අපිට සිග්නල් එකක් කියලාත් භාස්කර් කියනවා. ඒත් සාම්බනම් මේ භාස්කර් කියපු දේ අහන්න කැමති උනේ නැහැ. එයා කිව්වේ එයා මේ දේ දිගින් දිගටම කරගෙන යනවා අලුත් ගැනුම්කාරයෙක් හොයාගෙන කියලා. ඉතින් සාම්බ මේ මගදා බැංකුවේ PM වැඩෙන් අයින් වෙලා ගැනුම්කාරයෙක් හොයාගෙන දිගටම මේ වැඩේ කරගෙන යනවා. භාස්කර් ඉතින් මේ එකතු කරගත්තු සල්ලි ටික වෙන වෙනම හදනවා. මල්ලිගේ කැම්පස් වලට, නාගිගේ මැරේජ් එකට, ඒ වගේම සුමතිගේ හෝම් ෆුඩ් බිස්නස් එකට විදිහට. ඔන්න ඊට පස්සේ භාස්කර්ගේ මල්ලි ඇවිල්ලා එයාට කියනවා එයා පිටරට ඉංජිනේර් කොලෙජ් එකකට සිලෙක්ට් වෙලා තියෙනවා. ඒකට ලක්ෂ 60ක වගේ මුදලක් ඕනේ වෙනවා කියලා. මේ වෙලාවේ භාස්කර් අතේ තියෙන්නේ මෙච්චරයි. ඉතින් එයා අනිත් දේවල් ගැන නොහිතා ඒ ඔක්කොම සල්ලි ටික එයාගේ මල්ලිට වියදම් කරනවා. ඊට පස්සේ ආයෙත් සුපුරුදු විදිහට බැංකුවට එන භාස්කර් දකිනවා එයාගේ ඩ්‍රීම් වෙහිකල් එක ආයෙමත් මේ බැංකුවට අරගෙන තියෙනවා. එතකොට එයා බැංකුවේ සිකියුරිටි එකෙන් අහනවා මම මොකද මේ වාහනේ ආයෙමත් මෙතන කියලා. එතකොට සිකියුරිටි කියන්නේ අර මැනේජර්ගේ සිද්ධියෙන් පස්සේ මේ වාහනේ ආයෙමත් බැංකුවට පවර ගත්තා කියලා. ඊට පස්සේ ඉතින් භාස්කර් සුපුරුදු විදිහට කැෂියර් එකට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතනට කෙනෙක් ඇවිල්ලා කියනවා මේ බැංකුවේ සභාපති එයාට එන්න කිව්වා කියලා. ඉතින් බයෙන් සභාපතින් රූම් එකට භාස්කර්ට මේ සභාපති ඉඳගන්න කියලා මට GM සර් ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ භාස්කර්ට එයාට නොහිතපු විදිය දෙයක් තමයි අහන්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේ මගදා බැංකු ඉතිහාසයේ කවදාවත් සිද්ධ නොවුණු දෙයක්. බැංකුවේ කැෂියර් විදිහට භාස්කර්ව GM විදියට උසස් කරනවා. මේ ප්‍රොමෝෂන් එක අමතරව ඔයාට මොනවා හරි ඕනද කියලා යාම නහනවා. එතකොට ඉතින් භාස්කර් ඉලන එකම දේ තමයි අර එයාගේ ඩ්‍රීම් වෙහිකල් එක. ඉතින් මේකත් දෙන්න සභාපතියාට කැමති වෙනවා. ඔන්න අද භාස්කර්ගේ ජීවිතේ ලස්සනම දවසක්. හරිම සතුටින් බැංකුවෙන් එළියට ඇවිල්ලා එයාගේ ඩ්‍රීම් වෙහිකල් එකත් පැදගෙන එයා අයයි ගෙදර යනවා. ඉතින් කාර් එකකින් ගෙදරට යන භාස්කර් දිහා පුදුම වෙලා බලන් ඉන්න සුමතිව වඩාගෙන භාස්කර් කියනවා එයාට ප්‍රොමෝෂන් එකක් ලැබුණා වගේම මේ කාර් එකක් දැන් එයාලගේ කියලා. මේක අහලා සුමතිට ගොඩක් සතුටුයි. ඉතින් මෙතනින් පස්සේ ආපු කතාව වර්තමානයට එනවා. ඒ කියන්නේ භාස්කර් එයාගේ කතාව ගැන කියන්න පටන් ගත්ත තැනට. කතාවේ මුලදී ඔයගොල්ලන්ට මතක ඇති CBI නිලධාරීන් භාස්කර්ගෙන් තවමත් ප්‍රශ්න කරනවා. ඔන්න ඊට පස්සේ ඉතින් මේ භාස්කර්ගේ බැංකු ප්‍රකාශන ගන්න මෙයාලා පටන් ගන්නවා. ඒ වෙලාවෙ ඉතින් භාස්කර්ගේ බැංකු පොතේ කෝටි 100ක් තියෙනවා දැකලා මෙයාලා ගොඩක් පුදුම වෙනවා. සාමාන්‍ය බැංකු නිලධාරියෙක්ගේ account එකේ මෙච්චර ලොකු මුදලක් කොහොමද තියෙන්නේ කියලා මෙයාලා හැමෝටම සැකයක් ඇති වෙනවා. හැබැයි භාස්කර් නම් කිසිම සැකයක් නැතුව normal විදියට තමයි මෙතනදී මෙයාලට face කරන්නේ. ඉතින් ඇත්තටම මේ භාස්කර් කොහොමද මෙච්චර සල්ලිකාරයෙක් වුනේ කියලා තමයි දැන් අපිට ආයෙමත් පෙන්වන්නේ. ආයෙමත් ඔන්න අතීත සිද්ධියක් පෙන්නනවා. හර්ෂ කියලා මේ බැංකුවේ වටිනා ගනුදෙනුකාරයෙක් ඉන්නවා. එයාට මේගොල්ලෝ පොඩ්ඩක් වැඩියෙන් සැලකිල්ලක් දක්වනවා. මේ වෙලාවේ සුරාජ් කියලා පුද්ගලෙක් ඇවිල්ලා හර්ෂ දුන්න කියලා කටාරි බැංකුවකින් ණය ගන්න ඉල්ලුම් ෆෝම් එකක් මෙයාට දෙනවා. ඉතින් බැංකුවකින් අපර ණය දෙනවා වගේම බැංකුව වලින් තවත් බැංකුව වලටත් ණය දීම සිදු කරනවා. ඉතින් බැංකුවකින් බැංකුවකට එකවරම ට්‍රාන්ස්ෆර් කරන්න ගොඩක් වෙලා යන නිසා එක්කෙනාගේ ගිණුමක් කරා තමයි බැංකුවට ණය ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඉතින් මගදා කටාරි බැංකුවට ණය ට්‍රාන්ස්ෆර් කරගන්න කෙනා තමයි මේ හර්ෂ කියන කෙනා. හර්ෂ කියන කෙනා ලොකු ව්‍යාපාරිකයෙක්. එයාගේ account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරාම එයා ඒ සල්ලි අනිත් බැංකුවකට ට්‍රාන්ස්ෆර් කරනවා. මේ වැඩේ ඉතින් නිකන් කරන වැඩක් නෙවෙයි. එහෙම කරාම මේ හර්ෂ කියන කෙනාට කමිෂන් එකක් හම්බ වෙනවා. මේ සුරාජ් කියන කෙනා දැන් මේ අරන් ඇවිත් තියන්නේ ඒ වගේ බැංකුවකින් ගත්තු ණය රිසිට් පතක්. ඉතින් මේ ගත්තු ණය ටික දෙන්න ආපු පොඩ්ඩක් කල්ලනවා කියලා තමයි මේ සුරාජ් ඇවිල්ලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. එයා ඇවිල්ලා ලස්සන වොච් එකකුත් භාස්කරට දෙනවා. මේක පගාවක් කියලා තේරුණු භාස්කර මේක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ භාස්කර ගිහිල්ලා එයාගේ වයිෆ්ට ලස්සන මාලයක් අරගෙන දෙනවා. ඒ වගේම එයා කියනවා එයාගේ හෝම් ෆුඩ් බිස්නස් එකට එයා බැංකුවෙන් ලෝන් එකකුත් ගන්නවා කියලා. ඊට පහුවදා අපිට පෙන්වන්නේ සුරාජ් ආයෙත් භාස්කරව හම්බ වෙන්න ඇවිත් තියෙනවා. ඉතින් සුරාජ් දා ඇවිල්ලා එයාගේ බැංක් ස්ටේට්මන්ට් එකක් ඉල්ලනවා. ඉතින් මේ බැංක් ස්ටේට්මන්ට් දෙනකොට වැඩිපුර කොපියක් භාස්කර මෙයාට දීලා තිබ්බා. මේ වැඩිපුර කොපි එක ඕනේ නැහැ කියලා සුරාජ්ගේ කොපි එක භාස්කර අතට දීලා යනවා. ඉතින් භාස්කර නිකමට වගේ මේ බැංක් ස්ටේට්මන්ට් එක බලනවා. ඉතින් මේකේ පොඩි දෙයක් භාස්කර දකිනවා. ඒ තමයි මේ කටාරි බැංකුවට යන්න ඕනේ සල්ලි ගිහින් තියෙන වෙන account එකකට කියලා. මේක දැනගන්න භාස්කර් ඉක්මනටම කටාරි බැංකුවේ GM හම්බ වෙන්න යනවා. ඒ ගියාට ඉතින් තීරුමක් වෙන්නේ නැහැ. කටාරි බැංකුවේ GM එයා මගාරින්න උත්සාහ කරනවා. භාස්කර් ඉතින් මේ මිනිස්සයා දාගෙන ඉන්න ඔර්ලෝසුව වගේ මාළි දැක්කාම මෙයාට හොඳටම තේරෙනවා මෙයා හර්ෂ කියන කෙනාගෙන් පගාව ගන්න කෙනෙක් කියලා. ඉතින් මේ GM කියනවා භාස්කර්ට ඔයත් හර්ෂක එකතු වෙන්න කියලා. හැබැයි මේ වෙලාවේ භාස්කර් නම් මේකට කැමති වෙන්නේ නැහැ. භාස්කර් මෙතනින් ගිහිල්ලා මේ හර්ෂ කියන කෙනා ගැන
හොයලා බලනවා. ඉතින් මේ හරස බැංකුවෙන් ගන්න සල්ලි වලට කරන්නේ එයා කොටස් වෙනද පොලේ ආයෝජනය කරන එක. එයාගේ සමාගම් වල කොටස් එයා කැමති ගානට එනකම්ම වෙන මිනිස්සු ලව මිලදී ගන්නවා. ඊට පස්සේ එයාගේ හිතේ තියෙන තැනට ආවට පස්සේ ඒ ඔක්කොම කොටස් විකුණලා දානවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ භාස්කර් ගෙදර ගිහිල්ලා ඉන්නවා. එතකොට ඉතින් සුමති ඇවිල්ලා කියනවා අද ඉස්කෝලේ කාර්තික් කරපු දඟ වැඩක් ගැන. ඉතින් මේ කාර්තික්ගේ යාළුවෙක් තව කෙනෙක්ගේ චොක්ලට් එකක් හොරකම් කරලා ඒකේ කෑල්ලක් කාර්තික්ට දීලා. ඉතින් මේක ගත්ත නිසා තමයි සුමති මෙහෙම කාර්තික්ට බයින්නේ. භාස්කර් කාර්තික්ගෙන් අහනවා ඇයි ඔයා එහෙම කළේ කියලා. එතකොට කාර්තික් කියන්නේ ඒක ටීචර්ට කිව්වා නම් අර චොක්ලට් කෑල්ල මට හම්බෙන්නේ නැහනේ. ඒ චොක්ලට් එකම ටීචර් අයිතිකාරයට දෙනවනේ කියනවා. එතකොට භාස්කර්ට කල්පනා වෙනවර හර්ෂගේ වංචාව ගැන. එයා දැනගෙන කටට කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. එයාත් ඒකෙන් මොකක් මාරේ ප්‍රයෝජනයක් ගත්තනම් හොඳයි කියලා. මගදා බැංකුවේ GM හර්ෂව හම්බ වෙලා කියනවා භාස්කර් මේ වැඩේ දැනගෙන කියලා. ඉතින් හර්ෂා සුරාජ්ජු එවලා භාස්කර්ට චෙක් එකක් දෙන්න හදනවා. ඒත් භාස්කර් මේ චෙක් එක දෙකට ඉරලා ඒක ප්‍රතික්ෂේප කරලා මෙහෙම කියනවා මට ඕනේ දේ මම කියන්නම්. මට ඔයාලගේ දේවල් දෙකක් ඕනේ කියලා. ඉතින් භාස්කර් ඉල්ලන දේවල් තමයි එයාලා දෙන හැම බැංකු රිසිට් එකකින්ම එයාට 100ට එකක් වගේම එයාලගේ කොටස් වෙළඳ පොලේ කොටස් මිල ගණන් ඉහළ යන වෙලාව සහ ඒවා විකුණන වෙලාව ඔක්කොම යාට දැනගන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේකට සුරාජුත් කැමති වෙලා මෙයාලා මේ වැඩේ දිගටම කරගෙන යනවා. සුරාජ් දවසක් භාස්කරව හම්බෙන්න ගිහිල්ලා ඉද්දි අහනවා එදා මම ඔච් එකක් දෙන්න හදද්දි ඔයා ඒකට කැමතිුනේ නැහැනේ ඒක පගාවක් කියලා. ඉතින් දැන් ඇයිවා මේ දේවල්ට කැමති වෙන්නේ කියලා අහනවා. එතකොට භාස්කර් කියන්නේ මං ඒ වෙලාවේ දැනන් ඉඳී ඔයාලගේ හොර වැඩේ විතරයි. ඉතින් මේක මම ගත්තනම් නැති වෙන්නේ මගේ රස්සා විතරයි. ඒත් දැන් නැති වෙන්නේ අපි දෙගොල්ලම කියලා භාස්කර් මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ භාස්කර් එදා එයාපෝට් එකේදී අඳුනගත්තු අන්නොර කියන පිරිමි ළමයා හම්බෙන්න ගිහිල්ලා ඉන්නවා. ඉතින් මේ අන්නොර කියන පිරිමි ළමයා එදා ඇන්ටනිත් එක්ක ඉන්නකොට මේගොල්ලන්ට එයාපෝට් එකේදී හම්බුණ කෙනා. මේ පිරිමි ළමයා කරන්නේ කළු සල්ලි සුදු කරන එක. ඉතින් භාස්කර් මෙයාගෙන් අහන්නේ එහෙම කරන්නේ කොහොමද මොන විදියකටද කියලා. එතකොට ළමයා කියන්නේ ඔයාට ස්විප් එකක් ඇදුණු විදියට මේ වැඩේ කරගත්තොත් ඒක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙයාලා ඊගාවට ඇදින්න තියෙන ටිකට් එකේ අංක ටික හොයාගෙන කොහොම හරි ටිකට් පතක් නිර්මාණය කරලා එයාට ඇත්තටම ටිකට් එකත් ඇදෙන විදියට රඟපානවා. ඉතින් භාස්කර්ගේ ගෙදර ඇත් මේකට ගොඩක් සතුටු වෙනවා. ඉතින් අර කොටස් වෙළඳ පොලේ කොටස් මිලදී ගන්න වෙලාවේදී මිලදී අරගෙන විකුණන්න කියන වෙලාවට විකුණලා භාස්කර් මේකෙන් ලොකු ලාභයක් ලබනවා. ඉතින් මේ හම්බෙන සල්ලි බැංකුවට ඩිපොසිට් කරන්න ගියාම ගීතා මැඩම් මහනවා ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා. භාස්කර් කියන්නේ එයා කොටස් වෙළඳ පොලේ කොටස් අරගෙන ඒවා විකුණනවා කියලා. ඒ වගේම මේ කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා භාස්කර් ගීතා මැඩම්ට කියනවා. ගීතා මැඩම් ඉතින් භාස්කර්ට තිබ්බ හිතවත්කම නිසා ඒවා කාටවත් කියන්නේ නැහැ. ඔන්න ඉතින් අපිට අහපු කතාවේ වර්තමානය පෙන්නනවා. CBI නිලධාරීන් අහනවා ඔයා කොටස් විකුණලා එච්චර ගාණක් හම්බ කරත් ඇයි ඔයා එක දවසින් ලක්ෂ 69ක් වියදම් කළේ කියලා. ඔන්න ඊට පස්සේ අපි ආයෙත් අතීතයට අරන් ගිහිල්ලා මේ ලක්ෂ 69 වියදම් කළේ ඇයි කියලා පෙන්නනවා. භාස්කර් එයාගේ නංගිගේ වෙඩින් එක ගන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙයාලා මුලින්ම යන්නේ නංගිගේ වෙඩින් එකට ඕන කරන රත්තරන් බඩු ගන්න. ඉතින් මේ එයාලා යන්නේ පරණ කාර්යයකින් දුප්පත් විදියට ඇඳගෙන. ඒ නිසා මේ කඩේ මිනිස්සු මෙයාලා වැඩි ගණන් ගන්නේ නැහැ. මෙයාලා මෙතන තියෙන මිල අධිකම රත්තරන් බඩුව දියමන්ති බලන්න ඉල්ලුවත් එයාලා කියනවා මේවා ගොඩක් ගණන්. ඔයාලට මේවා ගන්න බැරි වෙයි කියලා. ඉතින් මේකෙන් භාස්කර් ගොඩක් අවුල් ගියපු නිසා භාස්කර් වියදම් කළා මිල අධිකම කාර්යයක් වගේම ඇඳුනුත් ඇඳගෙන ඒ ෂොප් එකට මෙනවා. එතකොට මේ ෂොප් එකේ කට්ටිය මෙයාලව හොඳ විදියට පිළිගන්නවා. එයාලට ඒ ෂොප් එකේ තියෙන හොඳම VIP රත්තරන් බඩු හොඳම ඇඳුම් ටික පෙන්නනවා. ඒ වගේ මෙයාලට හොඳට කෑම් වලින් සංග්‍රහ කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙයාලා මෙයාගේ නංගිගේ වෙඩින් එකත් ලොකුවටම ගන්නවා. ඉතින් දිගින් දිගට මේ වැඩේ ටිකට් එක ඇදෙන විදිහට කරගෙන යන්න බැරි නිසා මෙයාලා තව එක ප්ලෑන් එකක් ගහනවා. මෙයාලා කරන්නේ පිටට බිස්නස් එකකින් සල්ලි එන විදිහට වැඩ කරන එක. භාස්කර් ඉක්මනින්ම සුමතිරියාගේ හෝම් ෆුඩ් බිස්නස් එක දාලා දෙනවා. එතකොට එයාලා හදන කෑම පිටට අවලයකින් ආදායමක් උපය ගන්න විදිහට සල්ලි වියදම් කරන්න පුළුවන් නිසා. හැබැයි මේ දේ ගැන සුමති දන්නේ නම් නැහැ. ඉතින් සුමතිගේ කඩේ කවුන්ටර් විදිහට මේ අන්වර තමයි ගන්නෙ. මේගොල්ලෝ අතේ සල්ලි දැන් නිතරම ගැවසෙන නිසා භාස්කර් අහංකාර වෙලා තමයි තියෙන්නේ. භාස්කරගේ ගෙවල් වලට එන පාර පටු පාරක්. ඉතින් මේ හෝම් ෆුඩ් බිස්නස් එක තියෙන්නෙත් මේ පාරේ. එතන ඉස්සරහා භාස්කර්ගේ වාහනේ නවත්තලා තියෙන නිසා පාර අවහිර වෙනවා කියලා මිනිස්සු පැමිණිලි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා භාස්කර් හොඳටම කේන්ති ගිහිල්ලා මිනිස්සු හැමෝටම බැනලා කියනවා ඔයාලා හැමෝටම මම මාසෙකට ගාණක් දෙන්නම්. මගේ වාහනේ තියෙන්නේ මෙතනමයි. මේ පාරත් මගේ කියලා භාස්කර් කියනවා. භාස්කර් හැමදාම ගෙදර එන්නේ බීලා. භාස්කර් දැන් සුමතිටත් කතා කරන්නේ හරිම කැත විදියට. සුමතිට නම් මේ වෙනස දැන් හොඳටම තේරිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයා බැංකුවේ වැඩ කරන කට්ටියටත් ලොකු කමින් තමයි ඉන්නේ. දවසක් පටලගේ බයික් එක එයාගේ වාහනේ වැදුනා කියලා හොඳ
හොඳටම කේන්තියෙන් භාස්කර් පටලගේ වාහනේ කුඩු කරලා දානවා. ඉතින් මේ සල්ලි නිසා තමයි භාස්කර් මේ විදිහට අහංකාරකමින් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් සුමති මේක නවත්තන්න ආහම භාස්කර් එයාටත් බයිනවා. භාස්කර් කියනවා ඔයාගේ මේ බිස්නස් හැම සම්පතක්ම තියෙන මං හින්දා මගේ සල්ලි නිසා කියලා සුමතිටත් බයිනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ කටාරි බැංකුවේ MG වැඩකට ආපු වෙලාවේ මේ භාස්කර්ව හම්බ වෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ භාස්කර් කියන්නේ ඇවිත් ඉඳ ගන්න මං ඔයාලගේ රිසිට් එකක් හදන ගමන් තමයි ඉන්නේ කියලා. එතකොට MG කියන්නේ කෝටියක දෙයක විතර ගණතුණු විතරනේ තියෙන්නේ. ඔයාට ඉක්මනටම හදාගන්න පුළුවන් වෙයි කියලා. එතකොට භාස්කර් කියනවා කෝටියක් දෙකක් නෙවෙයි මෙතන කෝටි 100 ගණනක් අරගෙන තියෙනවා කියලා. එතකොට කටාරි බැංකුවේ GM ගොඩක් පුදුම වෙනවා. මේ වෙලාවේ මෙයාලට තේරෙනවා හර්ෂ කියන කෙනා මේ කටාරි බැංකුවේ සීල් එක හොරෙන් ගහලා වැඩිපුර මුදල් වංචා කරලා තියෙනවා කියලා. ඉතින් මේ දේ දැනගත්තොත් එයා ඉවරයි කියලා කටාරි බැංකුවේ GM හොඳටම බය වෙනවා. ඉතින් හොඳටම බය වෙලා මෙතනින් යන මේ GMට වැඩිදුරක් යන්න හම්බෙන්නේ නැහැ. එයා මේ කටාරි බැංකුවේ පඩිපෙළේදී ප්‍රෙෂර් වැඩි වෙලා මෙතනම වැටෙනවා. මේ වෙලාවේ හර්ෂගේ ගෝලයා සුරාජුත් මෙතනට එනවා. එයා සුරාජ්ගෙන් අහනවා ඇයි ඔයා ඒ වගේ ලොකු වංචාවක් කරේ කියලා. ඒක දැනගත්ත විතරයි මේ මිනිස්සුත් නැති වුණා කියලා කියනවා. එතකොට සුරාජ් කියන්නේ මේ දේවල් ගැන ඔයා වද වෙන්න ඕනේ නැහැ. අපි මේ දේවල් ගැන බලා ගන්නම් කියලා කියනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ භාස්කර්ගේ යාළුවා සාම්බා වැඩිපුර හම්බ කරන්න ගිහිල්ලා හොර වැඩකට පොලිසියට අහු වෙලා ඉන්නවා. භාස්කර් ගිහිල්ලා සාම්බට ඇප දීලා එයාව බේර ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සුමතිගේ පවුලේ අය සුමතිලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. සුමතිගේ අයියාගේ බිස්නස් පාඩු වෙලා හින්දා භාස්කර්ගෙන් සල්ලි වගේක් සුමතිගේ අයියා ඉල්ලනවා. සුමතිගේ අම්මා ඉතින් සුමතිට කියනවා ඔය සල්ලි අයියාට දෙන්න කියලා. එතකොට සුමති කියනවා භාස්කර්ගෙන් සල්ලි එයාට ඕන නම් එයා දෙයි කියලා. සුමති මෙහෙම කියන්න හේතුව එයාලට නැති බැරි වෙලාවේ එයාලට මේ කවුරුත් සැලකුවේ නැති නිසා. ඉතින් සුමතිගේ අම්මා එක එක කතා කියන නිසා සුමතිට හොඳටම කේන්ති ගිහිල්ලා සුමතියාගේ අම්මට බයිනවා. අපිට නැති කාලේ ඔයාලා අපිට බැලුවද දරුවෝ කන කේක් කෑල්ලට පවා ඔයාලා වෙනස්කම් කළා නේද? ඉතින් ඇයි අපි ඔයාලට උදව් කරන්න කියලා සුමති කෑ ගහනවා. එතකොට සුමතිගේ අම්මා කියනවා ඔයාලා දැන් සල්ලි හම්බ කරන හෝම් ෆුඩ් බිස්නස් එකත් මගේ අදහසක් කියලා. ඉතින් මේ වේදනාවෙන්ම සුමති ගිහිල්ලා එයාලගේ හෝම් ෆුඩ් බිස්නස් එකේ ෂොප් එක කල්ලා දානවා. මේ වෙලාවෙ එතනන භාස්කර් ඇයි මෙහෙම කරන්න කියලා අහුවාම මට කේන්ති ගිහින් තියන්නේ අම්මා කියපු දේවල් නිසා නෙවෙයි. ඔයා මේ සල්ලි අත ගන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඔයාගේ තියෙන හංකාරකම නිසා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙච්චර කාලයක් කවුරු එක්කවත් කතා නොකරපු භාස්කර්ගේ තාත්තා එළියට ඇවිල්ලා භාස්කර්ට කාමරය ඇතුළට එන්න කියලා කතා කරනවා. ඉතින් මේක දැකලා භාස්කර් වගේම ගෙදර හැමෝටම පුදුමයි. භාස්කර් ඉතින් යාගේ තාත්තව හම්බ වෙන්න කාමරය ඇතුළට යනවා. තාත්තා අතේ හෝම් ෆුඩ් බිස්නස් එකේ බිල් වගේකුත් තියෙනවා. ඉතින් මේ තාත්තා කාලයක් චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක් නිසා භාස්කර්ගේ මේ හොර වැඩ ඔක්කොම දැනගෙන භාස්කර්ගේ තාත්තා කියනවා වේගෙන් යන වාහනේ වගේම වේගෙන් හම්බ කරන සල්ලිත් ඉක්මනටම නවතිනවා කියලා. කොච්චර හම්බ කරන්න ඕනේද කියන එක වගේම මේ වැඩේ කවද්ද නතර කරන්න ඕන කියන එකත් ඔයා තමයි තීරණය කරන්න ඕනේ කියලා භාස්කර්ගේ තාත්තා මෙයාට තේරුම් කරලා දෙනවා. ඕන් ඉතින් දැන් භාස්කර්ටත් ටික ටික මොලේ පෑදෙනවා. ඉතින් භාස්කර් තාත්තා කාමරෙන් එළියට එද්දිම මේ කතා ඔක්කොම අහගෙන ඉඳපු සුමති අහනවා මගේ හෝම් ෆුඩ් බිස්නස් එකත් බොරුවක්ද කියලා. ඉතින් භාස්කර් දැන් මේ හැම දෙයක්ම නවත්තන්න ලෑස්ති. භාස්කර් බැංකුවේ වැඩ කර කර ඉද්දි සුරාජ් බැංකුවේ රිසිට් ගෙනත් දුන්නාම එයාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා භාස්කර්ට ඉහළින් ලොකු ප්‍රෙෂර් එකක් එනවා. ඒ වුණාට ඉතින් භාස්කර් මේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. භාස්කර් සුමතිගේ පවුලයටත් සල්ලි වලින් උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි. එයා දවසක් පටල්ගේ බයික් එකක් කැඩුවානේ. එයා ඒ වෙනුවට පටල්ට අලුත් බයික් එකකුත් අරගෙන දෙනවා. මෙයා දැන් කලින් වගේ හැමෝමත් එක්කම හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න තමයි හදන්නේ. භාස්කර් බැංකුවේ වැඩ කර කර ඉද්දි සුරාජ් ගිහිල්ලා GMට කම්ප්ලේන්ට් කරලා තියෙනවා. එයාගේ රිසිට් භාස්කර් බාරගන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කරන්නේ ඇයි කියලා කර බනිද්දි එයා දැන් සති ගාණක් තිස්සේ සාක්කුවේ දාන් ඉඳපු පස්වීමේ ලිපිය දීලා එතනින් අයින් වෙලා යන්න යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ තරහ වෙලා ඉඳපු සුමතිවත් භාස්කර් කොහොම හරි යාළු කරගන්නවා. පහවදා උදේ නැගිටලා ජොගින් යද්දි තමයි භාස්කරව මෙහෙම CBI නිලධාරීන්ට අහු වෙන්නේ. ඔන්න දැන් අපිට ආයෙත් වර්තමානයේ පෙන්වනවා. මේ CBI නිලධාරියා කියනවා භාස්කර් ගැන යාලට මොකුත් වැරදි දෙයක් හොයාගන්න බැරි වුණත් සංචිත බැංකුවෙන් ඇවිත් මොන හරි දෙයක් හොයාගත්තොත් වගේ account එක ෆ්‍රීස් කරලා අනිත් හැම දෙයක්ම රාජසන්තක කරයි කියලා කියනවා. මේ වෙලාවේ CBI නිලධාරීන් කියනවා මේක නවත්තන්නම් වල තව එක විදිහක් තියෙනවා. ඔයාගේ account එකේ තියෙන සල්ලි ඔක්කොම මම කියන account එකට transfer කරන්න. මේ ඔක්කොම ඉවරුණාට පස්සේ මම ආපුවාගේ account එකට සල්ලි transfer කරන්නම් කියලා කියනවා. මෙතනදී CBI නිලධාරියා හදන්නේ හර්ෂගේ පැත්තට වැඩ කරන්න. මේ වෙලාවේ භාස්කර් දකිනවා මගදා බැංකුවේ GM උයි මේ බැංකුවේ chairman උයි ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඉතින් භාස්කරයාගේ රස්සාවෙන් අයින් වුණු දවසේම සංජිත බැංකුවට ගිහිල්ලා කියලා තියෙනවා මේ කට්ටිය ගතුලා කරන වංචාව ගැන. ඉතින් මේ chairman කියනවා භාස්කරට සංජිත බැංකුවෙන් ආවට පස්සේ ඔයාගේ මේ හැම දෙයක්ම හොයාගනි. ඔයා අස්සුනට වැඩක් නැහැ. ඒක නිසා මම කියන විදිහට මේ චෙක් එක සයින් කරලා ඔයාගේ බැංකුවේ තියෙන ඔක්කොම සල්ලි එක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඔන්න මේ වෙලාවේ හොඳටම බය වෙලා වගේ ඉන භාස්කර් chairman කියපු විදිහට ඔක්කොම සල්ලි ටිකේ චෙක් එකේ ලියලා
ගිහිල්ලා එයා කියන account එකට transfer කරන්න sign එකකුත් ගැහුවා. මේ වෙලාවේ chairman අහනවා ඔයාගේ සල්ලි ඔක්කොම නැතිවෙම ගැන ඔයාලට කිසිම දුකක් නැද්ද කියලා. එතකොට ඉතින් භාස්කර් කියන්නේ මේ ඔක්කොම හොඳ විදියට හම්බ කරපු දේවල් නෙමෙයි නිසා මේව කවදා හරි දවසක නැති වෙනවා. ඒක නිසා මට කිසිම දුකක් නැහැ කියලා භාස්කර් hina වෙලා මෙතන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර භාස්කර් sign කරලා දීපු check එක chairman බැංකුවට deposit කරන්න කියලා දුන්නා. ඊට පස්සේ බැංකුවයි කියනවා මේ account එක දැනටමත් close කරලා තියෙන්න කියලා. ඊට පස්සේ ඉතින් අපිට පෙන්වන්නේ කලින් සිද්ධ වෙච්ච සිද්ධියක්. මීට දවස් 10කට කලින් භාස්කර් මේ බැංකුවට ඇවිල්ලා ගීතා මැඩම්ට දීලා එයාගේ account එකේ සල්ලි ඔක්කොම අරගෙන මේ account එක close කරලා දානවා. එතකොට GM අහනවා තාමත් ඒ account එකේ කෝටි 100ක් තියෙනවා කියලා පෙන්වන්නේ ඇයි කියලා. එතකොට ඉතින් මේ ගීතා මිස් කියන්නේ මේ ඔක්කොම විස්තර අපි system එකට ඇතුළත් කරන්නේ මාසේ අන්තිමටනේ කියලා. මේ වෙලාවේ තමයි මේ භාස්කර් කරලා තියෙන වැඩ නිසා මේ කට්ටියම පුදුම වෙන්නේ. මේ වෙද්දි භාස්කර් යාගේ කෝටි 100ක් අරගෙන පවුලියත් එක්කම ඇමරිකාවට යන ගමන් තමයි ඉන්නේ. මේ කෝටි 100 නිකම්ම අරගෙන යන්න බැරි නිසා භාස්කර් යාගේ යාළුවා ඇන්ටනි එයා ඇමරිකාවේ නිසා යාගේ උදව් ඇතුව ඇමරිකාවෙන් හොඳ හොටෙල් එකක් සල්ලි වලට අරගෙන තමයි මෙයාලා යන්නේ. CBI නිලධාරීනුයි බැංකුවේ කට්ටිය භාස්කර් හොයාගෙන ගෙදරට එනකොට තමයි දකින්නේ මේ වෙද්දිත් භාස්කර් මේ ගෙදරින් ගිහිල්ලා ඉවරයි කියලා. හැබැයි භාස්කර් කලින් පොරොන්දු වෙලා තියෙනවා විමර්ශනයේදී මෙයාලට අච්චාරු දෙනවා කියලා. ඒ අච්චාරු ටික නම් භාස්කර් තියලා ගිහින් තියෙනවා. සංජිත බැංකුවේ චාමන් භාස්කර්ගේ තාත්තගේ හොඳ යාළුවෙක්. ඒක නිසා ඉතින් භාස්කර් කලින්ම පැමිණිලි කරලා තිබ්බ නිසා මේකෙන් භාස්කර්ට එයාගේ පවුලේ අයට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි මේ ආපු CBI නිලධාරීන්ට වගේම මේ බැංකුවේ චාමන්ට මේ කරපු වංචා නිසා හිර යන සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ මේ ෆිල්ම් එකේ අන්තිමට අපට පෙන්වන්නේ භාස්කර් ඇමරිකාවේ එයාගේ පවුලයත් එක්ක ලස්සනට ජීවිතය ගත කරනවා. ඔන්න ඔය සීන් එකෙන් මේ ෆිල්ම් එක මෙතනින් එන්ඩ් වෙනවා. ඔයාලට ෆිල්ම් එක ගැන හිතෙන්නේ මොකක්ද වගේම ඔයාලා කැමති ෆිල්ම් උත් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අද අපි අපේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ෆිල්ම් එක අන්තිම වෙනකන් රැඳිලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.